මේක පොඩි කතාවක්. මට අවුරුදු 16ක ගෑනු ළමෙක් හමු වුණා. එතකොට මේ ගෑනු ළමයා මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අවුරුදු 16යි ගෑනු ළමයට. එතකොට ඒ සිද්ධියට සම්බන්ධ පිරිමි ළමයට අවුරුදු 17යි. ඊට පස්සේ මං ඇහුවා ඒ ගෑනු ළමයගෙන් කොහොමද පිරිමි ළමයා හමු වුණේ කියලා. ඊට පස්සේ කිව්වා ෆෝන් එකකින් කතා කරලා තමයි මට ඒ පිරිමි ළමයා හමු වුණේ කියලා. ඊට පස්සේ මං අහුවා කොහෙද හමු වුණේ කියලා. ඊට පස්සේ කිව්වා මගේ ගම තියෙන්නේ අහවල් ගමේ. ඉතින් පිරිමි ළමයා ආවා මාව බලන්න අපේ ගමට. ඊට පස්සේ තමයි ඒ වගේ සම්බන්ධයක් ඇති වුණේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවේ ගෑනු ළමයෙක්ගෙන් ඔයා ෆෝන් එක පාවිච්චි කරනවද කියලා. ඊට පස්සේ එයා ෆෝන් එක අතරම් පෙන්නුවා ස්මාර්ට් ෆෝන් එකක් එයා පාවිච්චි කරන්නේ. ඉතින් මං ඇහුවා දරුවෝ ඔයා දන්නේ නැද්ද දෙන්නෙක් එකට එකතු වෙනකොට උපත් පාලන පාවිච්චි කරන්න ඕනේ කියලා දන්නේ නැද්ද කියලා ඇහුවා. ඒ ගෑනු ළමයා කිව්වා නෑ මම දන්නේ නෑ කියලා. ඉතින් මට ඒකින් තේරුම් ගියේ ළමයි මේ දේවල් ගැන දැනුවත් නැහැ කියන එක. ඒ කියන්නේ එයාලගේ මතයක් තියෙනවා, දැඩි මතයක් තියෙනවා එකවරක් එකතු වුණාට බබෙක් ලැබෙන්නේ නැහැ කියලා. හරිම සෝචනීය තත්ත්වයක් මේක. ඉතින් මේක කොහෙන් පාලනය කරන්නද කියලා හිතා ගන්න බෑ. මොකද පිටින් බලලා ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුයි. මොකක් වුණත් දැන් ඒ දරුවා අම්මා කෙනෙක් වෙලා ඉවරයි.